27 කියලා තියෙනවා. උන්වහන්සේ ඒ ආලේපී තෛලය අපේ ආලේපී තෛලය මේ අපේ පුරමිස් මත තියෙන පියකස පිළින්න යනවා කියලා. ආමේන්. කීදෙනෙක් ටික අත්පත් කරගන්නවද අද? ආමේන්. වහන්සේ ඒක කරනවා. දන්නේ ඔබගේ පියකස මොකක්ද කියලා. මේක අඳ ගන්න. මොකද ඒ කින්න පුලුස්සනවා. ඒ බර ශුද්ධාඥාන වහන්සේ කියන්නේ තෛලය. ඒ තෛලය ඔබ මත උන්වහන්සේ වත් කරනවා. වත් කරනවා ඒ තෛලය. වත් කරනකොට ඒ තෛලය උන්වහන්සේ නිදහස් කරන්න යනවා. ආමෙන්. අනිත් එක යෙසායා 61:3 ලියන්න. යෙසායා 61:3. යෙසායා 61:3. යෙසායා 61:3 කියලා තියෙනවා. උන්වහන්සේ අපේ කනස්සල්ලය වෙනුවට ප්‍රීතියේ තෛලය දෙන්න යනවා. ආමෙන්. කනස්සල්ලය කඳුල වෙනුවට ප්‍රීතියේ තෛලය දෙන්න යනවා. ආමෙන්. උන්වහන්සේ අපි මත තියෙන බර, හදවත්වල තියෙන බර, මානසිකව